අපි එතකොට පළවෙනි වීඩියෝෙන් කතා කරා x ධන 8 සමානයි 10 කියලා දුන්නහම කොහොමද x හොයන්නේ කියලා. අද මම දෙන්න ළමයි අඩු කිරීමක් එක්ක තියෙන සමීකරණයක x හොයන්නේ කොහොමද කියලා. ඉතින් සරලව මෙච්චරයි. x ගේ අගය අහනවා කියන්නේ අපිට මේ නොකිය කියන්නේ මොකද්ද? x සමානයි කියලා ප්‍රකාශනය ගන්න කියලා කියන්නේ. රයිට්? ඒ කියන්නේ මොකද්ද අපි කරන්න ඕනේ? x තනි කරගන්න ඕනේ. රයිට්? අපි මෙතනදි කරන්න ඕනේ x තනි කරගන්න එක. එතකොට x තනි කරගන්න මෙතනදී තියෙන බාධකය මොකද්ද? මෙන්න මේ ඍණ 8 ඉන්න එක. ඉතින් ඍණ කියන එක නැති කරගන්න මොකද්ද මට කරන්න පුළුවන්? දැන් මට හිතන්න ඍණ 2 නැති කරගන්න ඕනේ. මම මොකද්ද කරන්න ඕනේ ළමයි? ධන 2ක් දාන්න ඕනේ. එතකොට මේක බිඳුවක් කියලා යනවා. මට ඍණ 3 නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ? ධන 3ක් දාන්නයි ඕනේ. එතකොට ওই විදිහට බිඳුව වෙලා යනවා. මට ඍණ 5 නැති කරගන්න මොකද්ද ඕනේ? ධන 5ක් දාන්නයි ඕනේ. එතකොට ඔක බිඳුව වෙලා යනවා. පැහැදිලිනේ? අන්න ඒ විදිහට ළමයි මෙතනත් එහෙමයි x තනි කරගන්න තියෙන බාධකේ මේ පැත්තේ ඍණ 8ක් ඉන්නවා. එහෙනම් මම ඔය ඍණ 8 නැති කරගන්න දැම්මනම් හරි ධන 8ක්. හරි. එතකොට වෙන ප්‍රශ්නේ මම ළමයිට කියලා දීලා තියෙනවා මොකද්ද වෙන්නේ එතකොට? මොකද්ද ළමයි එතකොට වෙන ප්‍රශ්නේ? මේක සමීකරණයක්. සමීකරණයක් නම් තරාදිය දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තට ධන 8ක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? තරාදියක් නම් මේ තරාදිය මේ පැත්ත පල්ලෙහාට බර වැඩි වෙනවා. නේද? එහෙනම් ධන 8ක් එක පැත්තකට දැම්මොත් එහෙම අනිත් පැත්තටත් මොකක්ද වෙන්න ඕනේ? අනිත් පැත්තේ දැන්ටමත් 10ක් තියෙනවනේ. අන්න ඒ පැත්තටත් මෙන්න මේ ධන 8 දාන්න ඕනේ. රයිට්? හරි. මොකද්ද කරේ? x තනි කරගන්නයි ඕනේ. ඒතකොට ඍණ 8 අයින් කරගන්න ධන 8ක් දැම්මා. ඒකම සමීකරණේ අනිත් පැත්තටත් කරා. හරි. දැන් හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඍණයි ධනයි කැපිලා යනවා. ධන 8ට ඍණ 8 අයින් වෙලා යනවා. එතකොට මේ පැත්තෙන් ඉතුරු වෙන ළමයි x විතරක් ඉතුරු වෙනවා. ඊළඟට මේ පැත්තෙන් 10යි 8යි 18 ඉතුරු වෙනවා. එතකොට x සමානයි 18යි කියලා අපිට උත්තරය වෙනවා. පැහැදිලිනේ? හරි. ඔන්න බලන්න තව එකක් y ඍණ 2 සමානයි 4 කියලා තියෙනවා කියලා දන්නකො. එතකොට මට ඕනේ y වුක්ත කරගන්න. y සමානයි කියලා ප්‍රකාශනය ගන්න ඕනේ. මොකද එතකොට මම කරන්න ඕනේ? හරි. y ව තනි කරගන්නයි ඕනේ. y ව තනි කරගන්න තියෙන බාධකය කවුද ළමයි? ඍණ 2. එහෙනම් ඍණ 2 අයින් කරගන්න මම මොකද්ද කරන්න ඕනේ? ඍණ 2 අයින් කරගන්න එහෙනම් මෙයාගේ ගානම ධනක විදිහට දාන්න ඕනේ. ඒතොර එක පැත්තකට දැම්මම මොකක්ද ළමයි? තරාදියක පැත්ත බර වැඩි වෙනවා. එහෙනම් මම මේ හතර පැත්තටත් ඔය ධන දෙකම දානවා. දැන් ඊළඟ මොකක්ද වෙන්නේ? ධනට ඍණ කැපිලා යනවා. y විතරක් ඉතුරු වෙනවා. මේ පැත්තේ 4යි 2යි 6 වෙනවා. රයිට්? හරි නේද? එහෙනම් මම හිතන වැඩේ තේරෙන්නේ නැති කියලා. හරි පොඩි ගානක් දෙන්නම්. මේකට උත්තරය ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් කරලා තියන්නකෝ. රයිට්? මෙන්න මේකට උත්තරය පහලින් කමෙන්ට් කරන්න. ඒ තමයි මම දෙනවා x ඍණ 3 සමානයි අපි තුමු 7යි. හරි. දැන් මට x ගියාගේ තනියෙන් හොයලා පහලින් කමෙන්ට් එකක් විතර දාලා තියන්න. වැඩේ තේරුණා කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න එහෙමම. රයිට්? හරි. එතකොට මේ channel එක follow කරලා තියාගන්න.